කියනවා එහෙම නෙමෙයි. මට අය බණවලට කියනෙකුත් නැහැ. හැබැයි මම මේක කියනවා. මුන්ද මංගාවට එනකොට මූණේ අප පුපුරනවා. ඒ කියන්නේ කේන්තිය. මම බැලුවා මෙච්චර මොකද? වෙවුලා කියනවා. මම ඒ කියපු විදිහටම කියන්න. මගේ අශිෂ්ටකම කියලා හැම දොස් කියන්න එපා හොඳේ. කියපු විදිහේ ඉතින් කියන්න නම් ඕනේ නැහැ. ඔය ඇත්තෝ කියන විදිහමයි. හාමුදුරුවනේ අරකිත් එක්ක බෑ කිව්වා. කාත් එක්කද? බලන්නකො කතා කරන විදිහ. ඒ කියපු විදිහට මම හිතුවේ බණ පටන් අරගෙන විනාඩි 30ක් ගියා. තව පටන් ගන්නත් බැරි වුණා මට. ඒ කියපු විදිහට මම හිතුවේ තඩි ගහලවත් ඇති කියලා ලේලි. මං ඇහුවා ඇයි කිරියම්මා? කියනවා හාමුදුරුවනේ පොඩි එක අරගෙන යන ටිකට දැන් මේ ඒකි මේකි කියලාමයි කතාව. පොඩි එක අරගෙන යන ටිකටත් මූණ හොදලා පවුඩර් ගන්න ඕනලු. කාටද? මේ ලේලිට. ඔය විස්තර ගොඩක් කිව්වා. ඇඟිලි පාට කරනවලු. අන්තිමේ කිව්වා කොල්ලගේ සල්ලිනේ. මම ඇහුවා කවුද පවුඩර් ගන්න? ලේලි. අන්තිමේ කිව්වා හාමුදුරුවනේ ඒකගේ සුදිය වැඩි කියලා. මේ කිරියම්මලා හැම බනින්න නැතුව ඇති. අහගන්නත් තිබ්බ ලේලිලා හිටියන. මං ඇහුවා දැන් කවුද නියපොතු පාට කරන්නේ? ලේලි. අන්තිමේට මං ඇහුවා කාගේද සුදිය වැඩි? ලේලිගේ. මොකටද එහෙනම් ඔය පුපුරන්නේ? ඒව වැඩි ලේලිගනේ. දරන්න බෑ. පුරුදු වෙන්න ඕනේ. ඉවසන්ට පුරුදු වෙන්න. සමහර කිරියම්මලා කිරියත්තලා අම්මලා තාත්තලා ඉන්නවා. කොල්ලෙක් ටැටු එකක් ගහපුවාම ගෑනු ළමෙක් ටැටු එකක් ගහපුවාම මේ ලෝකේ නැති කතන්දර කියනවනේ. මං ඒ දෙයියගේ නම නම් කියන්නේ එක දෙයියෙක් ඉන්නවා මායම් වෙනකොට හොඳට බොනවා. දොහොත් දීලා වඳිනවා. අර බොනේ කාට වඳිනවා ටැටු ගහපු කොල්ලට බයිනවා. පුරුදු වෙන්න. ප්‍රතිරූප කොට නගන්න එපා කවුරුවත් පිළිබඳ. හේතුව ඒවා කඩාගෙන වැටෙනවා. ජීවිතේ ගෙවල් දොරවල් වල ඉන්නකොට අනේක ඉවසන්න. ඔක පුරුදු වෙන්න. හෙට ඉඳන් ඔක පුරුදු වෙමු. එක වචනයක්වත් කියන්න එපා කාගේවත් හිතක් රිදෙන්න. ඊළඟට